ආයුබෝවන් කියලා දත් පිළිගන්නවා ට්‍රැවල් විත් ලයන් YouTube නාලිකාවට. සිංහයා සමගින් යන යුරෝපානු සංචාරයේ තවත් එක් වටිනා වීඩියෝවක් ගෙන එන්නයි අපේ සූදානම. රුමේනියානු රාජ්‍යයේ රැකියාවක් බලාපොරොත්තු වන ඔබ වෙනුවෙන් අද ට්‍රැවල් විත් ලයන් අපි ඔබ වෙත ගෙන එන්නේ රුමේනියාවේ ඩිලිවරි රයිඩර් එහෙම නැත්නම් බයික් රයිඩර් ජොබ් සම්බන්ධව විස්තරයක්. ඩිලිවරි රයිඩර් ජොබ් වලට රුමේනියාවට එන්න ඉන්න ඔබ ජොබ් එකට එන්න කලින් අපි මේ කොහොමද ඇප් එක හරහා ඕඩරයක් අරගෙන ඒ ඕඩරේ රෙස්ටුරන්ට් එකෙන් අරගෙන කස්ටමර්ට ඩිලිවර් කරනකම් අපි කොහොමද එක කරන්නේ කියන එක සම්බන්ධව දැනුවත් කරන්න තමයි අද අපි සූදානම් වෙන්නේ. එහෙමනම් අද අපි මේ රුමේනියාවේ ෆුඩ් ඩිලිවරි සම්බන්ධව කතා කරද්දී ඇප් කිහිපයක් තියෙනවා. අද අපි කතා කරන්නේ මුලින්ම වෝල්ට් ඇප් එක සම්බන්ධව. වෝල්ට් ඇප් එකෙන් කොහොමද ඕඩරයක් ගන්නෙ? ඒ ඕඩරේ අරගෙන කස්ටමර්ට ඩිලිවර් කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව පැහැදිලිව අපේ විස්තර ඇතුව කතා කරන්න බලාපොරොත්තු වෙනවා අද මේ වීඩියෝ එක තුලින්. මේ දවස්වල රුමේනියාව ටිකක් සීතල වැඩි නිසා සම්පූර්ණ ඇඟ වහගෙන තමයි මේ අපේ රැකියාව කරන්න යන්න වෙන්නේ. ඒ නිසා අත් දෙකට ග්ලව්ස් දෙක පවා දාගෙන තමයි අපිට රයිඩ් කරන්න වෙන්නේ, බයික් එක පදින්න වෙන්නේ. ඒ නිසා ඉතින් අපි මේ සියලුම ආරක්ෂිත ආවරණ අපි පැළඳගෙන ඇප් එකත් ඔන් කරගෙන දැන් මේ සූදානම් වෙන්නේ ඕඩර් වදින shopping mall එකට එහෙම නැත්නම් රෙස්ටුරන්ට් තියෙන ඒරියා එකට යන්න. ඉතින් අපි අද Vivo mall එකට තමයි මුලින්ම යන්නේ. Vivo mall එකේ ගොඩක් රෙස්ටුරන්ට් තියෙනවා. ඉතින් එතනින් අපි මුලින්ම ඕඩරයක් අරගෙන අපි කොහොමද බලමු මේක ඩිලිවර් කරන්නේ අදාළ කස්ටමර්ස්ට. එතකොට දැන් අපි මේ බයික් එකේ යන ගමන් ඉන්නේ ඇප් එකත් ඔන්ලයින් දාගෙන අපි යනවා ඉස්සෙල්ලම Vivo mall එක ගාවට. එතන ගියාම මෙතන රෙස්ටුරන්ට් ගොඩක් තියෙනවා. ඉතින් ගියපු ගමන් අපිට ඕඩරයක් වදීද කියන එක අපි දන්නේ නැහැ. නමුත් සම්භාවිතාවය වැඩි. දැන් අපි ආවා Vivo mall එක ගාව. එළියේ බයික් නවත්තන්න වෙනම පාකින් එකක් තියෙනවා. එතන බයික් එක නවත්තලා දැන් අපි මේ සූදානම් වෙන්නේ Vivo mall එක ඇතුළට ගිහිල්ලා ඕඩර් තියෙනවද බලලා ඕඩරයක් අපේ ඔන්ලයින් හරහා අපේ ඇප් එකට එනවා. එතකොට අපි බලමු මේ අයියත් එක්ක ගිහිල්ලා මේ ඕඩරයක් අපි ලබා ගන්නේ කොහොමද, ආවම මේ ඇප් එක හරහා අපි ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක විස්තරාත්මකව මේ අයියගෙන් අහගෙන අපි ඉගෙන ගනිමු. රුමේනියාවට එන්න ඩිලිවරි රයිඩර් ජොබ් වලට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔබට රැකියාවට එන්න කලින් මේ පිළිබඳව ඔබ අත්දැකීමක් ලබලෙනවා නම් මං හිතන්නේ ගොඩාක් ලේසි වෙයි. ඒක තමයි අපේ අරමුණ ට්‍රැවල් විත් ලයන්. අපි හැමදාම ඔබ වෙනුවෙන් රුමේනියානු රාජ්‍යයේ තියෙන රැකියාවල රුමේනියානු රාජ්‍යයේ කොහොමද ඔබ ජීවත් වීමේදී ඔබට බලපාන්නේ කියන එක සම්බන්ධව අත්දැකීම් ලබා දෙන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. අදත් අපි එවැනි වීඩියෝවක් ඔබ වෙත ගේනවා. ඉතින් මෙතෙක් ඔබ අපගේ Travel with Lion YouTube නාලිකාව subscribe කරලා නැත්නම් දැන්ම පහලින් තියෙන subscribe button එක click කරලා bell icon එකත් all දාලා තියාගන්න. එතකොට මේ වගේ වටිනා වීඩියෝවක් දැමූ සැනින් එය නැරඹීමේ හැකියාව ඔබට උදා වෙනවා. එහෙමනම් අපි යමු Vivo mall එකේ ෆුඩ් කෝට් එක තියෙන පැත්තට, එහෙම නැත්නම් රෙස්ටුරන්ට් තියෙන පැත්තට. අපි සාමාන්‍ය විදිහට එන්න ෆුඩ් කෝට් එකට. ෆුඩ් කෝට් එකට. මේකේ මේ කඩ ගොඩක් තියෙනවා. මේ තියෙන හැම කඩේකම ඔන්ලයින් ඕඩර්ස් චඩුනවා. මේ තියෙන හැම කඩේකම වදිනවා. මේ වටේම තියෙන ෆුඩ් කියන්නේ ෆුඩ් සම්බන්ධව ෂොප්ස් වදිනවා. එතකොට දැන් මේකට ඇවිල්ලා ඩිලිවරි රයිඩර්ස්ලා අපි ඉන්නේ කොතනදයි? රයිට් මම පෙන්නන්න යම් ඉස්සරහට. ඒ කියන්නේ මේක ඇතුලේ වෙනම ඉන්න ඩිලිවරි රයිඩර්ස්ලට ඉන්න ඕනේ කියලා තැනක් නැහැ. එහෙමද? ස්ථිර තැනක් නැහැ. ස්ථිර තැනක් නැහැ. අපි යමුත් නැන්දලා ඉන්නේ පොඩක් කරලා මෙහි සිකියුරිටි එකෙන් පව අපිට පර්මිෂන් තියෙනවා මෙන්න මෙතන ඉන්න. හා හා. මේ කට්ටිය ඉන්න තැනනේ. ඔව් මේ ඉන්නේ දරකට ඉන්නේ. මෙතන අපිට තියෙනවා පාර්සල් දැන් ඩිලිවරි රයිඩර් කෙනෙක්ගේ printer එක ගන්න ෆෝන් වල බැටරි බහිනවා නිතර. ඒ වගේ වෙලාවට මේගොල්ලෝ අපිට පර්මිෂන් දීලා තියෙනවා මෙන්න charger තියෙනවා. අපිට charger අරන් ඕනේ charge කරගන්න පුළුවන්. මෙතනනේ. මෙතන ඉන්න පුළුවන්. මෙතන ප්‍රශ්නයක් නැහැ. ඒක ෆුඩ් කෝට් එක.
තාම ඕඩර් එකක් ඇදුන්නේ නැහැ නැහැ. අපි දැන් අපිට තව දෙයක් කරන්න පුළුවන්. නේ. මම පර්සනලි මම පාවිච්චි කරනවා තව ඇප් එකක්. ඔව්. මේක Bolt කියන ඇප් එක. ඔව්. ඊට අමතරව මම පාවිච්චි කරන මෙන්න මේ Bolt කියන ඇප් එක. ඔව්. එතකොට මේ හරිය මේ වෙලාවේදී Bolt එකට orders නැතිනම් අඩුයි නම් ඔව්. මොකද මේක printer එකේදී නම් ගොඩාක් මෙහෙම අපිට on කරගෙන ඉන්න බෑ. එක දිගට orders වදිනවා. ඔව්. මේක තාම හරියටම printer එකේ නැති නිසා සමහර වෙලාවට මේ වෙලාවට අඩු වෙනවා. ඔව්. මෙන්න මේ ඇප් එකත් මම online දානවා. ඒතර ඇප් දෙකෙම ඔන්ලයින් ඉන්නේ මොකද දෙකෙන් එකකට ඉස්සෙල්ලා වදින එකකට යනවනේ. ගන්නවා. ඊට පස්සේ මේ විදිහට ෆෝන් එකේ ස්ක්‍රීන් එක සෙපරේට් කරනවා. මේ විදිහට මම ඇප් දෙකම දාගෙන ඉන්නවා. එතකොට දෙකෙන් ඉස්සෙල්ලේන ඇප් එකේ ඕඩර් එක තමයි අපි ගන්නෙ. ගන්නවා. ගන්නගෙන අනිත් එක ඔෆ්ලයින් දානවා. දැන් වෝල්ට් එක ඔෆ්ලයින් දාන්නේ කොහොමද? මේ විදිහට දාලා go offline. ඔෆ්ලයින්. එයා එතකොට ඔෆ්ලයින්. ඊට පස්සේ අපි දැන් එතකොට අපි හිතනවා මේ බෝල්ට් එකට ඕටර් එකක් වැදිලා තමයි ඔෆ්ලයින් දැම්මේ. ඔව්. මම මේක නැවත ඔන්ලයින් දාන්නම්. අපි මෙතන ඕටර් එකක් බලාපොරොත්තු වෙන නිසා මේකට ඕටර් එකක් අදින්න මෙයා go offline. එයා ඔෆ්ලයින්. මම දැන් මේ වෙලාවේ දෙකටම ආවන එක නිසා දැන් දාලා තියෙන දෙක. මට දැන් Bolt order එකක් වදිනවා. Bolt app එකට. මේක accept කරා. ඒක තප්පර කීයක් ඇතුළතද ඇක්සෙප්ට් කරන්න ඕන? මේක තප්පර 45 විතර දෙනවා. න්‍යායයක් විතර දෙනවා. මේක order එක ගත්තා මම. ඒක නිසා මම මේක offline දානවා. බෝල්ට් එකෙන් ගත්ත නිසා බෝල්ට් එක ඔෆ්ලයින් දානවා. Bolt එක offline දානවා. මම දැන් ඕඩර් ඉන්නේ. Bolt එකේ order එකේ ඉන්නේ. දැන් අපිට කඩේ පෙන්වන්නේ සලාඩ් box කියන එකෙන් තමයි බෙදලා තියෙන්නේ. සලාඩ් බොක්ස්. මේකනේ සලාඩ් බොක්ස්. දැනට order එක ready නැහැ. order ready නම් මෙතන order ready කියලා වැටෙනවා. එනික සුත්තක් අපි ඉන්නේ order ready වෙනවා. දැන් order ready කියලා මේ app එකේ වැටෙනවා. ඒක app වල එක app එකවල එක විදිහට වෙන්නේ. මේ සලාඩ් බොක්ස් කියන එක ෂොප් එක තමයි උඩින් තියෙන්නේ. ඔව්. ඕඩර් ඩීටේල්ස් කියලා එකක් තියෙනවා. ඒකේ කොතනද තියෙන්නේ මේ රෙඩි නැහැ කියලා? order ready කියලා වැටෙනවා මෙන්න මෙතන. දැන් අපි කඩේෙන් ඕඩර් එක ගන්න යනකොට අපි එයාලට පෙන්වන්න ඕන කොහොමද? මේකේ මේ app එකේදී Bolt app එකේ නම තමයි වැටෙන්නේ. කස්ටමර්ගේ නම. මේකේදී order number එක. ඕඩර් නම්බර් එක. ඔය ඉතින් 9.3.2 කියන එක. ඔව්. මේ 9.3.2 කියන එක තමයි කියන්නේ. අපිට මෙයාලගේ භාෂාවෙන් කියනවා නම් ඕක ලේසියිනේ. ඔව්. මේක ඉංග්‍රීසි භාෂාවෙන් මේ කියන්න පුළුවන්. ඔව්. නමුත් මේ එකේ ඉඳන් 9ට වගේ තියෙන ඉලක්කම් ටික අත් වශයෙන් ඉගෙනගෙන යන පිළිවෙතක. ඩීලර් රයිඩර් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ එකේ ඉඳන් 9ට කියන එක ඇෂ් ලකුණට වගේ කියන එක. ඔව්. ඇෂ් ලකුණ අවශ්‍ය නැහැ. හා. මේ අංක විතරයි අවශ්‍ය වෙන්නේ. හා හා. එතකොට මේකේ දැන් කඩේට පෙන්නලා ඕඩර් මේ පෙන්නලා ඉවරලා යාලට no trade ඔය. no trade ඔය කියන 932. හා. ඒක කිව්වහම ඒකට ටග් ගාලා ඕඩර් දෙනවා. නැත්තම් මේක ඉංග්‍රීසි භාෂාවෙන් කියන්න පුළුවන්. නැත්නම් මේක පෙන්නන්න පුළුවන් අපිට උරුම. හා හා. අපිට අලුත් කෙනෙක් එනවා නම් පුරුදු වෙනකම් පෙන්වන්න පුළුවන් නේ. මේක පෙන්නන ඒගොල්ලන්ට කරන්න පුළුවන්. හැබැයි ඊට වඩා හරි අර. පුරුදු වුණාම ලේසි ඉක්මනට ඈත තියාම ඒගොල්ලෝගේ භාෂාවෙන් මේ අංක කියනවා ඒගොල්ලෝ ඉක්මනට දෙනවා. දැන් රෙඩි වෙట్లా තියෙනවා. දැන් ඕඩර් රෙඩි නේ. දැන් අපිට බෑග් එකක් අරගෙන මේ අර කෝඩ් නම්බර් එක දීලා ඉවරලා බෑග් එක අරගෙන ගන්න පුළුවන්.
මේ ඕඩර් එක ගත්තට පස්සේ මෙන්න මේ විදිහට මේක අපි ටිකක් කරනවා. ඒ දෙක ටික් දෙකක් දා ගන්න ඕනනේ. ඔව් ඒ දෙක කියන්නේ මොකක්ද කියන්නේ? ඒකේ තියෙන අයිටම් ගන්න පෙන්නන්නේ. හා හා. දැන් ඕඩර් අයිටම් දෙකක් වැටලා තියෙනවා. මේ ඕඩර් අයිටම් දෙකක් තියෙනවා 2යි කියලා තමයි පෙන්වන්නේ. දැන් මේ ස්ටාර්ටින් ඩ්‍රොප් ඕෆ්. දැන් පෙන්නනවා අපිට අපේ මේ අදාළ කස්ටමර් ඉන්නේ කොහෙද කියලා. මෙන්න මේ ඇඩ්‍රස් එකේ තමයි ඉන්නේ. නම යාගේ? නම තියෙන රාදු. මේ කොළ පාටින් තියෙන නම. නම රාදු. මෙන්න මේ ඩීටේල් එක තමයි යාගේ තියෙන්නේ. මේ ඕඩරේ අපි දැන් දාලා බලා ගන්න බැරිද මේ ක්ලේ කීයක් ගෙව ඕඩර් එකක්ද කියලා? ඒක ඕඩර් එනකොට තමයි පෙන්වන්නේ අපිට. එක්දිම පෙන්වන්නම් ඔව්. හා හා. මේක ඇවිල්ලා මට ලේ 16 ගානක් ගෙවන ඕඩර් එකක්. ඔව්. ඒත් අපි යන් අපි ඉස්සරහට. ඇඩ්‍රස් එක විතරයි තියෙන්නේ මෙතන. ඔව්. එතකොට අපිට දැන් දන්නේ නැහැ කස්ටමර්ට යන්න අපි. මේකෙදි මැප් එක තියෙනවා. Google Map එක. මේකට අපිට Google Map එක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් Waze කියන ඇප් එකක් තියෙනවා. අපිට ඒ අවශ්‍ය ප්ලේස් එක පාවිච්චි කරන්න පුළුවන්. ගැටලුවක් නැහැ ඒකේ. දැන් මෙන්න මෙතන අපිට පෙන්නනවා කිලෝමීටර් 3ක දුරක් පෙන්නනවා. අපි දැන් මෙන්න මෙතන තමයි අපි යන්න ඕනේ. ඔව්. ඇප් එකේ ස්ටාර්ට් දුන්නාම අපිට යන්න ඕන ඩිරෙක්ෂන් එක පෙන්නනවා. කොහෙන්ද යන්න ඕන කියලා. හරිද? මෙන්න මේ විදිහට පෙන්නනවා මේක. හැබැයි මේක පුරු වෙච්චාම මේක ඇත්තටම කිලෝමීටර් 3ක් පෙන්නනවා. ඔව්. නමුත් මේකට අපිට මේ ඒරියා එකේ වැඩ කරලා එක්ස්පීරියන්ස් එකත් එක්ක මේකට ඊට වඩා ගොඩක් අඩු දුරකින් යන්න පුළුවන් අපි ෂෝට් කට් දන්නවා. හා හා. මේකට අපි දැන් අපි යන්නේ මේ දුරෙන් නෙමෙයි. දැන් අපි යන්නේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මැප් එකට අනුව නෙමෙයි මේ ස්ථාන දන්න නිසා එතෙන්ට අපි යනවා. මෙන්න මෙතනින් ගිහිල්ලා මෙන්න මෙතෙන්ට වැටෙන පාරක් තියෙනවා. හා. ඒක මැප් එකේ පෙන්නන්න. ඒක එක්ස්පීරියන්ස් එකත් එක්ක ඒක වැඩි හිතන්න යන්න එපා. ඔව්. මැප් එකේ විදිහට යන්නයි ඕන කියලා හිතන්නකෝ. හා. වැඩ කරනකොට දැන් අලුත් කෙනෙක් යනවා නම් අපි වගේ යනවා නම් අනිවාර්යයෙන්ම යන්න ඕනේ මේ මැප් එකේ විදියට. මැප් එකේ යන්න ඕනේ. මොකද මේකේ ෂෝට් කට් පස්සේ අඳුර ගන්න පුළුවන් වැඩ කරනකොට. ඔව්. එහෙම ගොඩක් මේ සිටි එකේ තියෙනවා. මොකක් සිටි වල තියෙනවා එහෙම ෂෝට් කට්. අපි යන්නේ දැන් හැබැයි මේ මැප් එකේ නෙමෙයි මේ වෙලාවේ මේ ඕටරේ දෙන ෂෝට් කට් එකේ. හරි. එබනම් අපි යමු ඩිලිවර් කරන්න ඕනේ.
දැන් ලොකේෂන් එකට ඇවිල්ලා මෙතන තියෙනවා දැන් මේ 162 මෙන්න පෙන්නන්න. හරි ඊට පස්සේ අපි දැන් යන්න ඕනේ අපිට ඉන්ටර්ෆෝන් නම්බර් එකක් තියෙනවා මේ ඉන්ටර්ෆෝන් එක. මේක 66 තමයි අපාර්ට්මන්ට් නම්බර එක. මේක 66 ප්‍රෙස් කරනවා. 60 apartment number එක. හස් නම්බර එක. ඔක floor එක පෙන්වන්නේ? floor එක පෙන්නන්නේ 5 කියලා. මේක රින් වෙනවා දැන්. ඔව්. එතකොට යා රූම් එකේ ඉඳලා මේ දොර අරිනවා. දොර අරිනවා. දොර ඇරෙනවානේ. සමහර ඒවා වගේ නැහැ. හැබැයි කට්ටු 4ට වඩා උඩින් තියෙනවා බුදුම නම් හැම බිල්ඩින් එකකම බොහෝම 99%ක්ම ලිෆ්ට් තියෙනවා. ඔව්. දැන් මම මේක දුන්නා කියලා. දැන් අපිට පුළුවන් ඇප් දෙකම ආයේ දැන් ඇප් එකම මට පුළුවන්. මෙන්න මේ විදිහට තමයි වෝල්ට් ඇප් එක හරහා ඕඩර් එකක් අරගෙන ඕඩරේ අදාළ කස්ටමර්ට ඩිලිවර් කරනකම් කොහොමද ඒ ක්‍රියාවලිය වෙන්නේ කියන එක අද දවසේ පැහැදිලිව ඔබට දැනෙන්නේ නැති, පැහැදිලිව ඔබ දැනගන්න නැති. ඉතින් මෙවැනි වටිනා වීඩියෝ තව තවත් නැරඹීම සඳහා අදම එහෙම නැත්නම් දැම්ම Travel with Lion YouTube නාලිකාව subscribe කරලා පාලේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. එතකොට මේ වගේ වටිනා කමෙන්ට් යුතු වීඩියෝ අප මුදාහල ස්තනින්නේ නැරවීමේ හැකියාව ඔබට උදා වෙනවා. එහෙනම් ගිහින් එන්නම් අපි Travel with Lion